කවදාවත් හිතලා තියෙනවද අපි හැමදාම දකින ලෝකයෙන් ටික වෙලාවකට ඈත් වෙලා වෙනම ලෝකයකට ගියොත් කොහොම වෙයිද කියලා. ගොඩබිමෙන් ඈත් වෙලා වතුර මැදින් බෝට්ටුවක ගිහින් කොළපාට ගස් අතරින් ඇවිදගෙන ගිහින් අවසානයේ අපි නොදන්න තැනක් සොයාගෙන ගියොත් අද අපේ ගමනත් අන්න ඒ වගේ ගමනක්. අපේ ඩෙස්ටිනේෂන් එක මඩුල් දුව. මට මේක නිකම්ම ට්‍රිප් එකක් වුණේ නෑ. ඒක අපේ පවුලේ අයත් එක්ක ගිය පුංචි ඇඩ්වෙන්චර් එකක් විතරයි. ඉතින් අපි යමු අද මඩොල් දුව බලන්න. මඩල් දුවට යන්න නම් මුලින්ම අපිට වතුර තරණය කරන්න සිද්ධ වෙනවා. ගොඩබිමෙන් ටික ටික ඈත් වෙද්දී අපි ඉන්න තැනත් වෙනස් වෙන්න පටන් ගත්තා. පාරවල් නෑ, වාහන නෑ. ඒ වෙනුවට අපි වටේම තිබුණේ වතුර. බෝට්ටුව ඉස්සරහට යන හැම මොහොතකම මඩල් දුව අපිට ටික ටික ලං වෙමින් තිබුණා. ඒ වෙලාවේ මට හිතුණා මේක නම් සාමාන්‍ය ට්‍රිප් එකක් වෙන්නේ නැහැ වගේ. හැබැයි ඇඩ්වෙන්චර් එකක් කියලා කියන්නේ හැම වෙලාවෙම සීරියස් වෙලා ඉන්න එක නෙවෙයිනේ. පවුලේ අයත් එක්ක ගමනක් නම් hina වෙන්නත් ඕනේ, විනෝද වෙන්නත් ඕනේ. ඒ වගේම අතරමඟ ලස්සන views ටිකක් enjoy කරන්නත් ඕනේ. ඉතින් අපේ බෝට් රයිඩ් එකත් ඒ විදියටම ගෙවුණා. අපි ටික ටික මඩොල් දුවට ලං වුණා. බෝට්ටුවෙන් බැහැලා ඉස්සරහා බලද්දී අපිට හම්බ වුණේ තවත් එක පාරක් නෙවෙයි. ගස් අතරින් යන අපිට හොරු නැති පුංචි ඇඩ්වෙන්චර් එකක් පටන් ගන්න යන පාරක්. මඩල් දුව ගැන අපි කලින් අහලා තිබුණා. ඒත් පොතකින් හෝ කතාවකින් අහන එකයි ඇත්තටම ඒ තැනට ඇවිත් ඒ වටපිටාව ඇස් දෙකෙන් දකින්න එකයි දෙකක්. අපිට ඉස්සරහා තිබුණේ ගස්, නිහඬ පරිසරයක්, සොබාදහම, ඒ අතරින් යන පාරක්. ඒ පාර කොහාට යනවද කියලා දන්නේ නැති වුණත් අපි යන්න පටන් ගත්තා. හරි. දැන් තමයි ඇත්ත ඇඩ්වෙන්චර් එක පටන් ගන්න යන්නේ. අපි දූපත ඇතුළට ඇවිදගෙන යන්න පටන් ගත්තා. එක පැත්තකින් ගස්, අනික් පැත්තෙනුත් ගස්, ඉස්සරහටත් ගස්. ඒත් ඒ අතරින් යද්දී අපිට හැම තැනකම අලුත් දෙයක් පේන්න පටන් ගත්තා. කොළ අතරින් එන හුළඟ, පොළොවට වැටලා තියෙන කොළ, ගස් අතරින් පේන ආලෝකය, මේ හැම දෙයක්ම එකතු වෙලා දූපතට වෙනම ඇට්මොස්ෆියර් එකක් දීලා තිබුණා. අපි සාමාන්‍යයෙන් නගරේ ඇවිදිනකොට අපේ අවධානය යන්නේ පාරට. එහෙම නැත්නම් වාහනවලට, නැත්නම් ගොඩනැගිලි වලට, එහෙම නැත්නම් මිනිස්සුන්ට. හැබැයි මෙතන අපේ අවධානය ගියේ සොබාදහමට. ඒක තමයි අපිට මඩොල් දුවේදී අත්දකින්න ලැබුණු විශේෂම ෆීලින් එක. අපි දූපත ඇතුළට තව තවත් ගියා. ඒ ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා බලන්න. කොහෙන්ද මේ පාර ඉවර වෙන්නේ? ඒක තමයි අපිට තිබුණු පුංචි කියුරියෝසිටි එක. ඒ නිසාම අපි හැම තැනක්ම බලමින් ඉස්සරහට ගියා. කොහොම වුණත් මේ ගමනේ ලස්සනම කොටස තමයි අපි හැමෝම එකට ගිය එක. කෙනෙක් ඉස්සරහෙන්, කෙනෙක් පිටිපස්සෙන්, තවත් කෙනෙක් වීඩියෝ ගන්නවා. තවත් කෙනෙක් එන්න කියනවා. අවසානයේ ට්‍රිප් එක ඇඩ්වෙන්චර් එකකටත් වඩා ෆැමිලි මෙමරි එකක් බවට පත් වෙලා ඉවර. අපිට අවශ්‍ය වුණේ ඩෙස්ටිනේෂන් එක හොයාගන්න විතරක් නෙවෙයි, එකට ගිය ගමන එන්ජොයි කරන එක. මඩොල් දුව කියන නම ඇහුනම ගොඩක් ශ්‍රී ලාංකිකයන්ට මතක් වෙන්නේ මාටින් වික්‍රමසිංහ මහතාගේ මඩොල් දුව කියන නවකතාව. උපාලිසා ජින්නා, ඒ චරිත, ඒ ඇඩ්වෙන්චර් එක, ඒ නිදහස් ජීවිතය, ඒ හැම දෙයක් නිසා මඩොල් දුව කියන්නේ අපේ සාහිත්‍යයේත් විශේෂ තැනක්. ඒ කතාව කියවපු කෙනෙක්ට මේ දූපතට ඇවිදිනකොට කතාවේ ලෝකය ගැන මතක් වෙන එක පුදුමයක් නෙවෙයි. ඒත් අද අපි මේ දූපතට ආවේ කතාවේ චරිත වෙන්න නෙවෙයි, අපේම කතාවක් හදාගෙන යන්න. ඉතින් කාලය ගත වෙනවා අපිට දැනුනේවත් නැහැ. අපි ආපු පාර දිහා බලද්දී අපි ඇවිදගෙන ආපු දුරත් ටිකක් විශ්වාස කරන්න බැරි තරම්. හැබැයි හැම ඇඩ්වෙන්චර් එකකම වගේම අවසානයක් මේකෙත් තියෙනවා. ඉතින් දැන් අපිට ආපහු යන්න වෙලාව ඇවිත්. අපි ආපු පාරෙම නැවතත් අපේ බෝට්ටුව ළඟට ආවා. ඉතින් බෝට්ටුව ටිකින් ටික දූපතෙන් ඔන්න ඔය විදිහට ඈත් වෙන්න පටන් ගත්තා. අපි මඩොල් දූපතෙන් ඈත් වෙලා ගියත් අපි අද දැකපු දේවල් අපේ මතකයේ වගේම අපේ කැමරාවේ සටහන් වෙලා තියෙනවා. ඉතින් සමහර ගමන්වල වටිනාකම අපි ගියපු දුරෙන් මනින්න බෑ අපිට. ඒ ගමනෙන් ලැබුණු මතක වලින් තමයි අපිට ඒකේ වටිනාකම් මනින්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ තමයි අපේ මඩොල් දුව ඇඩ්වෙන්චර් එක. බෝට්ටුවකින් පටන් ගත්තු ගමනක්, ගස් අතරින් ඇවිදගෙන ගිය ගවේෂණයක්, පවුලේ අයත් එක්ක බෙදාගත්ත හිනාවක්, ඒ හැමදේම එකතු වෙලා හැදුණු අමතක නොවන දවසක්. සමහර විට අපි ආයෙත් මේ තැනට එයි. සමහර විට එහෙම වෙන්නේ නැති වෙයි. හැබැයි අද අපි ගියපු ගමන අපේ මතකවල හැමදාමත් රැඳිලා තියෙනවා. මඩොල් දුව අපිට කියලා දුන්නේ එක දෙයක්. ඇඩ්වෙන්චර් එකක් කියන්නේ දුර රටකට යන එකම නෙවෙයි, අපිට හුරු නැති තැනකට ගිහින් අලුත් දෙයක් දැකලා අපි ආදරය කරන මිනිස්සුත් එක්ක ඒ මොහොතේ එන්ජොයි කරන එකත් ඇඩ්වෙන්චර් එකක්ම තමයි. ඉතින් මේ අපේ මඩොල් දුව කතාව ඔයාලත් අපිත් එක්ක මේ ගමන ගියා වගේ දැනුණා නම්
ඊළඟ ඇඩ්වෙන්චර් එකේදීත් අපිත් එක්ක එකතු වෙන්න. දැන්ම අපි ෆලෝ කරන්න, වීඩියෝ ලයික් කරන්න, YouTube එක අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ ඇඩ්වෙන්චර් එකේදී අපි ඉක්මනටම හම්බ වෙමු.